කතාව දැන් අමුතුම් පැත්තකට හැරෙන්නයි යන්නේ. ඉස්සරහට කවුරුත්ම නොහිතන දෙයක් වෙනවා. කෙවින් දැන් එන්නම හිර වෙනවා. නුරාන් වගේම භාවනත් දැන් කෙවින් එක්ක පුදුම තරහකින් ඉන්නේ. භාවනාට වගේම නුරාන්ටත් ඕනේ කෙවින්ගේ මේ රඟපෑම නිම්නාවිට වගේම පවුලේ අයටත් හෙළි කරන්න. කොහොමත් කෙවින්ට මේ රහස හැමදාමත් රකින්න බැහැ. ඉස්සරහට මේ ඉන්නේ මංජිත නෙවෙයි කෙවින් කියලා නිම්නාවි වගේම ගෙදර අයත් දැනගන්නවා. මෙන්න මෙතනදී කවුරුත්ම නොහිතපු දෙයක් වෙනවා. මේ වෙලාවේ තමයි කෙවින්ගේ පිහිටට ෆොන්සේකා ඉදිරිපත් වෙන්නේ. කෙවින් ඉස්සරින්දම්ම කරපු සෙල්ලම ෆොන්සේකා ජයනාට්ට කියනවා. ඒ වගේම මේ වුණ දේවල් වලට ෆොන්සේකත් වග කියන්න ඕන කියලා ෆොන්සේකා ජයනාට්ට තේරුම් කරනවා. ඒ වගේම කෙවින් ඇත්තටම නිම්නාවිට ආදරය නිසා මේ දෙන්නව කසාද බන්දල් දෙන්නත් කැමතියි කියලා ෆොන්සේකා ජයනාට්ට කියනවා. කෙවින් හැමෝගෙම සමාව ගන්නවා. ඒ වගේම නිම්නාවි තේරුම් ගන්නවා කෙවින් මේ හැමදේම කළේ එයා වෙනුවෙන් කියලා. ඉතින් ඉස්සරහට කතාව අමුතුම් පැත්තකට ගලාගෙන යනවා. මේ ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම අපි channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.